බෝල් කරන එක නම් බැට් කරන එක නම් කියන එකක් තියෙන්නේ. මේ අවුට් අරගෙන උඩට ගියොත් අවුට්. මේ පැත්තේ පිටිය උඩින් ගිහලා දුන්නොත් අවුට්. එහා පැත්තේ පිටිය උඩින් ගිහලා දුන්නොත් අවුට්. අවන් බම් අවුට්. දැන් බම් මේකේ ඔක්කොම අවුට් නේ බම්. මොකද සෙල්ලම් කරන්නේ? ඔය නේ කල්පනායි බෝල් එක තියෙන්නේ. හරිම ඔය. Hello? Matya nidid? Nidid? Au? Ay me tararagin. Au. Matulu wage purawasiyo avadiyen inna oni kaalayak meka. Bau. අයියෝ ආත්‍ය කුණුවරප කියනකොට හරි කැතයි. බව්. හරි අපි තිබ්බා. ඔබට කතා කරනවා. අමාත්‍ය මගේ බල්ලා ඉඳලා පොඩ්ඩක් කතා කරලා දෙයක් එක්ක. කතා කරලා. බව්. ඇති බෑපා. මේ කතා කරනවා මොකක්ද ගැන කතා කරන්නේ කුඹ කිච්ච කතා කරන්න බෑ. ඉතින් බෑපා. මම කියන ඇති කියලා අපි. එදෙද ඒ බාගේ ඉඳලපු. ඈ? දීපං කොයිද? කියවන්නේ. කොහෙන්ද මේ වඩේ ගත්තේ? මලට පියබමු. අතයි එකරගෙන මම හැමතැනම බලන්න කොහෙද කියලා. අන්නර යන්න විකාර කරන්නේ නැතුව. මේ උතන මට බෑ දෙන්න අන්නර යන් ඔය ඇතියයි නෑවා මම ගන්න බෑ මම නෑවනේ නෑ ඔබ නානේ වාස කරන්නේ මේ බාලත් එන්නේ අප්පා ඉතින් අනේ මේක ඕඩර් එකක් කරගන්නේ නෑ
දැන් අපි පටන් ගනිමු. මුතනින්ද අපි පටන් ගන්නේ හරිම සරලයි. මේක පටන් ගන්න මොකොත් ඕනේ නැහැ. ඔබේම මානසික චිකිත්සාව කරගන්න පුළුවන්කම මුලින්ම පියාගෙන හොඳ හුස්මක් ගන්න. මොකක්ද මේ? අසාර්ථක ජීවිත සාර්ථක කරන දුප්පතුන් එක රැයකින් පෝසතුන් කරන ඔබේ මානසික කම්කටොළු සෝදාහරණ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගය. මොකද කියන්නේ? මේක කාලෙක ඉඳන් මගේ හිතේ තිබිච්ච අදහසක්. මොකද්ද මේකෙන් වෙන්නේ? මොකද්ද මේකෙන් වෙන්නේ නේ? අංක 1 මේකෙන් අපිට සල්ලි ටිකක් හම්බ වෙනවා. ඒකනේ මම දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අංක 2 මානසික අසහනයෙන් ඉන්න මිනිසුන්ට මානසික සහනයක් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මිනිස්සු අනාථ වෙලා ඉන්නේ බං. උන්ට ඕනේ එල්ලෙන්න මොකක් හරි. ටික වෙලාවකට හරි උන්ගේ හිත පොඩි ආතල්යකට අරගෙන මොකක් හරි එකක්. ඒ කියන්නේ නිකන් ඔය ක්‍රිකට් මැච් එකක් වගේ. එහෙමත් නැත්නම් ඡන්දයක් වගේ එකක්. අදුතරමින් ඔය ගමේ කාගේ හරි පලියක් වගේ එකක්. ඒ කියන්නේ උන්ගේ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙන මොකක් හරි මගුලක්. මේක තමයි ඒ. අපත බොල්ල. යකඩු දැන් මේ එතකොට අපි මේකත් විකුණනවද? නැත්තම් අපි අයියා තමයි අයියේ දවසකට හරි මිනිහා. එක වැඩකට කෙලවිලා රස්නෙවත් යන්න හම්බුණාද? අම්මපා කලිබ්බා මේ ගසේ බොහෝ පැණිදො ධම්මැති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි මේ ගසේ බොහෝ පැණිදො ධම්මැති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි මේ ව්‍යාපාර පටන් ගත්තේ මගේ පියා. ඊට පස්සේ යා මනාට පස්සේ මේ ව්‍යාපාරය මම බාරගත්තා. ගණන් දෙයක් දුවේ නැති නිසා මම ඉතින් මේක දිගටම කරගෙන ගියා. දැන් අයියේ මෙහෙමයි. අයියා නිකන් කට්ටකම පුදුකේ මේ වගේ දේවල් ටිකක් මට කියන්නේ. ලක්ෂණ මනන් ගාවේ ආවා. එහෙම දාන්න බෑනේ අයියේ. ඒක අනික හරි නෑනේ. මම මෙහෙම නිකන් පොඩ්ඩක් අයියා කියපු ටික පොඩ වෙනස් කරලා හදලා දාන්න. නිකන් මිනිස්සුන්ට මේක කියවුවම බිස්නස් වලට බහින්න ආස හිතෙන විදියට. කවන්නේ හරි හරි. අල්ලි දෙන්න. වැඩකාරයනේ මල්ලිත් කැමති විදියක් කරගන්න. කොහොමද ඔස්ටින් මුදලාලි? මේක කාලේ හම්බුනේ නෑ. මේ ගසේ බොහෝ පැණිදො ධම්මැති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි මේ ගසේ බොහෝ පැණිදො ධම්මැති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි අයි මේ පොසිටිව් තින්කින් ගැන CD මොකක්ද නැද්ද? Processing people will add a lot of negative interactions in terms of illness or family problems. මේ ගසේ අයියේ මුලින් වෙන්නේ කතුවේ කිය නේද? පැණිදො ධම්මැති මට වැඩේ ගැන අයිඩියා එකක් තියෙනවා නේ. ඉස්කෝලේ යනකොට සංගරා කීයක් කළාද මම? ඔබ ඉස්කෝලේ කීයට නම් ගියාද? උසස් බල්ට එනක. සස්පෙල කළාද? නෑ. ඒ දවස්වල තමයි තාත්තා ගහින් වැල්ල මැරුණේ. මේ කතුවේ කිටයි මෙන්න මේක හොඳයි. ඔබ දුප්පත් වෙලා ඉන්නේ ඇයි? ඒ ඔබේ වරදක්ද? ඔව්, ඒ ඔබේ වරදක්. මම ඇඟිල්ල දි කරන්නේ ඔබට. ඔබ දුප්පතෙක් ලෙස ඉපදීම ඔබේ වරදක් නෙවෙයි.
හේත් ඔබ දුප්පත් ලෙස මිය යාම ඔබේ වරදක්. ඔබේ දුප්පත්කම තනිකරම තියෙන්නේ ඔබේ හිතේ. හොඳට ඔබේ හිත තුළ ටෙබිලා බලන්න. ඒක පිරලා තියෙන්නේ මොන වගේද කියලා. ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය, මෝහය මේවා තමයි ඔබේ හිතේ පැතිරලා ඉන්න දුෂ්ට බලවේග. මේවා පරාජය කරන්නේ කොහොමද? පට්ට මරු. අපි ඕක ඔහොමම අරගෙන ඕකට තව ටිකක් එකතු කරලා කතුවේකට දාමු. අයි මොනද අපි එකතු කරන්නේ? මෙහෙම දාමු. මේවා පරාජය කරන්න ඔබ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පසුපස ගිය කාලය ඉවරයි. කට්ටඩියන්ට නක්ෂත්‍රකරුවන්ට ශාස්ත්‍රකරුවන්ට ඔබේ මුදල් කාලය ලබා දුන් යුගය ඉවරයි. ඒවා තමයි ඔබ තුළ තිබුණු දුෂ්ට සිතුවිලි. කොහොමද? අයියට පුදුම දැනුමක් නැහැ හිතේ. Megase Panidodam Radiya Kadana Hemanove Megase Panidodam Radiya Kadana Hemanove Megase Panidodam Radiya Kadana Hemanove අයියා මේ පත්‍ර කෙනායි. අන්නේ ගනි එක. දැන් මෙහෙමයි බං. මේකේ තුන්වෙනි පිටුවට එන්න ඕනි සිතට එකඟව ආදරය කරන අයුරු. ඒ වගේ පිටුවක්. මොකද මේක කවුරු කියෙව්වා ඒ හැම එකකටම සෙට් වෙන දෙයක් මේකේ තියෙන්න ඕනේ. හරි? දැන් බලපන්. මෙති ඔන්න බලපන්. දැන් ඔබ යනවා ඇය ඉදිරියට. ඇයි ඉන්න උදේ පිපුණු රෝස මලක් වගේ පාර දිහා බලාගෙන. ඇයි මේ ඔබ බය වෙලා? ඇයි ඔබේ කකුල් වෙවුලන්නේ? ඔබේ හිතේ බුර බුරා නගින ආදර සිතුවිලි ඇයි ඇය ඉදිරියේ දෝර ගලන්න ඉඩ නොදෙන්නේ? යයි. හරි හරි බං අපි මේක හැමම දාන්නේ නැහැ. මේක හදලා අපිට ඕනි විදිහටයි දාන්නේ. ඕක කොහොමද ඒ ධනාත්මක චින්තන කොටට දාන්නේ? ඔය මේ කෙල්ලේ කොල්ලෙකුට මොකද ලව් කරන එකක් ගැන ඔය කියන්නේ? දැන් උඹ කියපන් මට මොකද්ද ධනාත්මක චින්තනයට දාන්න බැරි කියලා? යහල තැන්නේ තරුණියක් අසල නිවසක් සාදමින් සිටි කම්කරුවෙක් අතින් දූෂණය වේ. මේක කොහොමද ධනාත්මක චින්තනයට දාන්නේ? හරි. ලියාගෙන කොලයක් කරා. හරි. ඔන්න ලියාගෙන. බලන්න දැන් අපි උදේ පුවත්පතක් අතට ගත්තාම මොනවද අපිට කියවන්න ලැබෙන්නේ කියලා. මම මේ ළඟ දැක්කා. මොකද යහල තැන්නේ කම්කරු තරුණයෙක් අතින් තරුණියක් දූෂණය වෙයි කියලා පුවතක්. බලන්න මේ කම්කරු තරුණයා තමන්ගේ හිතේ මේ තරුණිය පිළිබඳව ඇති වුණු සිතුවිලි ධනාත්මකව අරගෙන මට ඇයව දිනාගත හැකි මම ඇයට සුදුස්සෙක් වෙමි කියලා හිතලා ඇයව දිනාගන්න උත්සාහ කරා නම් අද අපි අහන ප්‍රවෘත්ති කොච්චර සුන්දර එකක්ද ඈ මේ තරුණයා ඇයව දිනා ගැනීම සඳහා තමන්ගේ ආයතනයේ වඩාත් හොඳින් රැකියාව කරලා ඒ ආයතනයේ අනිත් සේවකින්ගෙත් හිත දිනාගෙන වැඩ කරා නම් ඉතා ඉක්මනින් වැඩි මුදලක් උපයනවා. ඒ වගේම ඇයගේ හිත දිනා ගැනීම සඳහා ඇය ඉදිරියට ඉතාම අපූර්වට ඇඳ පැළඳගෙන ගියා නම් ඒකෙන් ඔහුගේ මුළු ජීවිතේම ආලෝකමත් වෙනවා. ඒ වෙනුවට මේ තරුණයා මොකද්ද කළේ? ඔහුගේ සිතේ තිබුණු ධනාත්මක පැත්ත වෙනුවට ඍණාත්මක පැත්ත අවදි කරා. ඇයව ඉක්මනින් දිනා ගැනීම සඳහා. බලන්න ඒකෙන් සිද්ධ වෙච්ච මහා විපත. බුලියා ගන්නද? මේ ඇත්තට මුට ඒකනේ කරන්න තිබ්බේ. ඒකනේ බං. ඔබ කියපන් තාම මොනවද අපිට දාන්න බැරිව තියෙන්නේ කියලා.
මම මේ බොදු ගොවි 45ක් වුණත් වයස නොපෙනෙන උසස් බාලිකාවක උගත් නිවෙස් දෙකක් හිමි අවිවාහක රජයේ ඉංග්‍රීසි ගුරු මෙනවියට දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමව්පියෝ සොයයි. පලි සුළු වරදකින් දරුවෙකු සිටී. මේ කොහොමද? ඉතින් බං ඕකේ තනිකරම තියෙන ධනාත්මක චින්තනයනේ. දැන් බං ඔය කියන විදිහට දරුවෙක් ඉන්නවා කියන්නේ ඕකේ කියන තරම් සුළු වරදක් වෙන්න බෑනේ. ඒත් බලපං ඒ ළමයාගේ තියෙන ධනාත්මක චින්තනය. යකෝ වයස අවුරුදු 45ක් වෙලා තමන්ගේ ජීවිතේ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන ආයෙත් පෞල් ජීවිතයක් ගත කරන් තියෙන බලාපොරොත්තුව. ප්‍රියන්ත වටින්නේ ජීවිතේ නෙමෙයි. වටින්නේ බලාපොරොත්තු. අම්මා බවුනේ අයියේ. ඒකනේ. අනිත් එක බං අපි අනිවාර්යයෙන් මේකට විවාහ කියලා පිටුවක් ඇඩ් කරන්නත් ඕනේ. ඒකනේ බං කියන්නේ. අපිට ඕන එකක් නාන්දු චිත්‍රයට හරවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ වගේ මැගසින් ඕන තරම් ගහන්න පුළුවන් නේ. හරියට හිතුවොත් ඔව්. Megase Paridodam Radiye kadana Hemanove අයියටත් මේ වගේ වැඩ නම් හොඳට පුළුවන් නේද? යකෝ මගේ උපාධිය ජනසන්නිවේදනය. තිබූ තැනක හොරසතුරන් ගත නොහෙනා උගතමනා ශිල්පයමයි මතුරගෙන. ජාන් මහත්තයෝ ඔබ කොහොමද මේ හොර වැඩවලට ප්‍රවිෂ්ඨ වුණේ? ඇත්තටම කියන්න ප්‍රියන්ත මහත්තයෝ ඔය හොරකම මට පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා. ඔය පොඩි කාලේ අපේ ගෙදරට අහල පහල ගෙවල් වලින් රස කැවිලි ලැබෙනවා. ඉතින් ඔය අනිත් ළමයි වගේම මමත් රස කැවිලි හොරෙන් කනවා. හැබැයි ප්‍රියන්ත මහත්තයෝ ඔය අනිත් මෝඩ ළමයි කරනවා වගේ මම රස කැවිලි බෝතලේ අරලා කන්නේ නැහැ. මම රස කැවිලි කාලා බෝතලේ ගහනවා පොළොවේ. අයියෝ. ප්‍රියන්ත මහත්තයට කියන්න ප්‍රියන්ත මහත්තයෝ අම්මා ආවම පූසා ගුටි කනවා. මට තේරෙනවා ඔබට තේරුණා. මේ එතකොට ජහන් මහත්තයෝ මේ හොරකම තමාගේ වෘත්තිය කරගත්තේ කෙසේද? ඔව් මට ඉතින් ඔය ඉන්න තැනකුයි කණ්ඩ දෙකුයි නැති වුණාම තමයි. අනේ අන්න